සියලු දෙවියන්ගේ දේව ආශිර්වාද ලැබෙනවා. ඒකට මේ පියාද රක්ම මහසික. ස්වාමීනි. බලන්නකෝ රාජකීය උද්‍යානයේ කිතරම් සුන්දරත් වෙලාද? මට හැගෙන්නේ මේ රාජකීය උද්‍යානයේ මෙතන කුසුම් විමල වර්ණවත් වෙලාද වෙන්නේ. ඔබගේ රූප සම්පූර්ණ තව වඩා වර්ධනය කරන්නයි කියලා. ඒ විතරක් නෙමෙයි ස්වාමීනි. තුමා මේ රාජ්‍ය දස රාජධර්මයන් පාලනය කරන තාක්කල් ඔබත් මේ ආකාරයෙන් නම සතුටේ සන්තෝෂෙන් ජීවත් වෙන තාක්කල් මේ උද්‍යානයේ ලස්සන වේවි, සුන්දර වේවි. තව ලස්සන වල් පිපේවි. අපි අතන කවුරුද කියලා. යොදු පණ සරදාසක් රාජ ස්පර්ශ කරු මේ පුණ්‍ය භූමිය. සිව්වරන් දෙවියන්ගෙන් තමා උත්තරීතර සමෙන් නමස්කාර කරු මේ පුණ්‍ය භූමිය තුල එක්සියක් රාජ පරම්පරාවේ රාජ අභිවෘද්ධිය තරම් විදි විරාජමාන රාජ කෞරවය ආරක්ෂා කරන්නව මේ රටේ මහරජුරට හැටියට මේ කොටියක් මහ ජනතාවගේ ආශිර්වාදය දරු බොහොම නිරායාසයෙන්ම මාගේ මේ චන්ද්‍රා ಭಾರತೀಯ රාජ්‍ය ලැබෙනවා. ඒ සෑම රාජකීය ගරු බුහුමක්ම මට සේම ඔබටද ලැබිය යුතුයි. හරිම ආඩම්බරයි ස්වාමීනි, මට ඔබතුමා ගැන තමයි මට හරිම ආඩම්බරයි. ඔබට ලැබෙන ඒ හැම ගරු බුහුමක්ම රටවැසියන්ගේ මට ලැබෙනවා කියන්නේ මට හරි ආඩම්බරයි, සතුටුයි, සන්තෝෂයි. අපේ වයස්කාරී ඒකනේ ස්වාමීනි. චිත්‍රණන් තාරපිෂ්ඨ මේ රාජපත්‍යන්තේ පාලනය කරා. මගේ පසු මේ රාජ්‍ය අනාගත උරුමකාරී කරපද කුමිසා මා පුදුමාකාර විදිහට හේත් වේදනාවෙන් කල්ගත කරන්නේ. එහෙමයි ස්වාමීනි. රාජකීය වෛද්‍යවරු හැමදාම ඔබ පරීක්ෂා කොට කියා සිටින්නේ කිසි දවසක නුඹට දරු ගැබ පහළ වෙන්නේ නැහැ කියලා. හැමදාම මා පුදුමාකාර විදිහට දුක වේදනාවෙන් කල්ගත කරන ඔබ යංගන. ස්වාමීනි, මා කියා කොමක් කරන්නද මගේ ස්වාමීනි? ඒ සඳහා